හරි. ළමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ 2024 උසස් පෙළ විභාගයට ආපු ව්‍යුහය හා බන්ධන ගැටලුව. හරි. අපි සාකච්ඡා කරමු. මුලින්ම ඔයාලට කියනවා පහත ප්‍රකාශන සත්‍යද අසත්‍යද යන්න තිත්තිලි මත සඳහන් කරන්න කියලා. හරි. ඔයාලට කියනවා කැතෝඩ කිරණ සහ බීටා කිරණ. එතකොට කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝනනේ. හරි. කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. එතකොට ඔයා දන්නවා ඉලෙක්ට්‍රෝන ඔයා මාක් කරන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ 1 බිඳුව. බීටා කිරණත් අපි දාන්නේ ඍණ 1 බිඳුව කියලානේ. එතකොට ඒ දෙන්නගෙම සාපේක්ෂ ආරෝපණ සාපේක්ෂ ස්කන්ධ සමානයි. එතකොට එයාලගේ ස්කන්ධ සහ ස්කන්ධය සහ ආරෝපණය අතර අනුපාතය එකම වේ කියන ප්‍රකාශනය සත්‍යයි. එකම වේ කියන ප්‍රකාශනය සත්‍යයි. හරි කොහොමත් ඔයාලා දන්නවා කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. හරි. එතකොට බීටා කිරණ වලටත් එන්නේ ඒ සාපේක්ෂ ආරෝපණ සාපේක්ෂ ස්කන්ධම තමයි. හරි. එතකොට මේ ප්‍රකාශනය සත්‍යයි. ඊළඟට ඔයාලා කියනවා කොපර් පරමාණුවක චුම්බක ක්වොන්ටම් අංකය ml ඍණ 1 වන ඉලෙක්ට්‍රෝන 6ක් ඇත. හරි. එතකොට ඔයා මේකේ කොපර් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා බලන්න. හරි. එතකොට ඔයාට මෙහෙම ගන්න පුළුවන්. හරි. කොපර් කියන්නේ 29 නේ. හරි. එතකොට ඔයාට ගන්න කොපර් 29 දීලා බලන්න. එතකොට කොපර් 29 ඔයා ලියනවා 1s2 2s2 2p6 3s2 3p6 3dට කලින් 4s වල ඉලෙක්ට්‍රෝනයක් පිරලා එනවනේ 3d10 හරි ඔය දෙන්න වඩන්නේ හරි 4s1 3d10 ඔය තමයි කොපර් 29 වින්‍යාසය එන්නේ ඔයයන් අහන්නේ මොකද්ද ml ඍණ 1 හරි එතකොට ඔයා දන්නවා මෙතන 1s නම් පරමාණු කාක්ෂික 1යි මෙතනත් s වලට පරමාණු කාක්ෂික 1යි p වලට පරමාණු කාක්ෂික 3ක් එනවා. මෙතනත් s වලට එකක් එනවා p වලට 3ක් එනවා. මෙතන d වලට කාක්ෂික 5ක් එනවා. d වලට කාක්ෂික 5ක් එනවා. මෙතන s වලට එකක් එනවා. කොහොමද ඉන්නේ කාක්ෂික ටික? හරි. එතකොට මෙතන ඔයගෙන් අහන්නේ ml ඍණ 1 වන ඉලෙක්ට්‍රෝන ගන්නනේ. එතකොට s වල ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. මෙතන s වලත් දෙන්නෙක් ඉන්නවා. මෙතන p වල 6ක් ඉන්නවා. මෙතන s වල දෙන්නෙක් ඉන්නවා. මෙතන p වල 6ක් ඉන්නවා. මෙතන d වල 10ක් ඉන්නවා. මෙතන s වල එක්කෙනෙක් ඉන්නවා. හරි. එතකොට අපි දන්නවා මෙයාලා අංකණය කරනකොට හරි අපි මෙහෙමද දාන්නේ. මේ බිඳුව කියලා දානවා අපි s එක්කෙනෙක්. මෙයාලා බිඳුව කියලා අපි දාන්නේ. හරි. මෙයා දාන්නේ කොහොමද? ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. කොහොමද අපි දාන්නේ? ධන 1 ධන 2. මෙතෙන්ට ධන 1 දෙනවා. මෙතෙන්ට අපි ධන 2 දෙනවා. මෙයත් එහෙමනේ. මෙයාට අපි දාන්නේ ඍණ 1 බිඳුව ධන 1 විදිහට. මේවත් අපි දානවා ඍණ 1 බිඳුව ධන 1 විදිහට. හරි. දැන් ඔයාගෙන් අහන්නේ ඍණ 1 වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි. එතකොට මෙතන ඍණ 1 වන ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ඉන්නවා. මෙතන ඍණ 1 වන දෙන්නෙක් ඉන්නවා. මෙතන ඍණ 1 වන දෙන්නෙක් ඉන්නවා. එතකොට ඔක්කොම ඍණ 1 වන ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? ඉලෙක්ට්‍රෝන ඉන්නවා 6ක්. එහෙනම් ඒ ප්‍රකාශනය ගැනත් ඔයා මොකද කියන්නේ? ඒ ප්‍රකාශනයත් සත්‍ය වීම සිද්ධ වෙනවා. හරි ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා කියන ප්‍රකාශනය සත්‍යයි. හරි ඉලෙක්ට්‍රෝන 6ක් ඇත ප්‍රකාශනය සත්‍යයි. හරි ඊළඟ ප්‍රශ්නෙට F2ClO- අයනයට තලීය ත්‍රිකෝණාකාර හැඩයක් ඇත. හරි එතකොට ඔයා හැඩය යනද බලන්න F2ClO-. F2ClO-. F2ClO+. හරි මධ්‍ය පරමාණු වෙන්නේ Cl නේ. එතකොට Cl ඩාට දාන්න පුළුවන් F දෙන්නෙක්. Cl. හරි ඊට පස්සේ අපිට O එකක් දාන්න පුළුවන්. දැන් මෙතන ඉන්නවා 1 2 3 4 5 6 7යි ප්ලස් එකක් දානවා. හරි. එතකොට 7ක් වෙන්නවා ප්ලස් එකක් දාන්න. හරි. ඔය තමයි ClF2+. ඔයාලට කියන්නේ මොකද්ද? මෙයා තලීය ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවලු. මෙයා තලීය ත්‍රිකෝණාකාර නෙමෙයි. මෙයා මොකද ගන්න හැඩය? ත්‍රියානත පිරමිඩාකාර හැඩයක් ගන්න.
එතකොට එයා ත්‍රිආනත පිරමිඩාකාර හැඩයක් ගන්න හින්දා මේ ප්‍රකාශනය අසත්‍යයි. තලී ත්‍රිකෝණාකාර නෙමෙයි ත්‍රිආනත පිරමිඩාකාර හැඩයක් ගන්නේ අසත්‍යයි. ඊළඟට සල්ෆර් සහ ක්ලෝරීන් අතරින් අඩුම පළමු අයනීකරණ ශක්තිය තියෙන සල්ෆර් වලටලු. හරි. එතකොට අපි පොඩ්ඩක් අඳලා බලමු කොහොමද අක්වක් විචලනය වෙන්නේ කියලා. හරි. එතකොට අක්වක් විචලනය වලට දාගන්න පුළුවන්. මේ විදිහට අපි අක්වක් විචලනයක් දෙයි. එකක් 15 ආව දෙයක් උඩට යනවනේ අය. හරි. එතකොට ඔයාලට මේකේ අක්වක් විචලනය දාන්න පුළුවන් කොහොමද? සෝඩියම්, මැග්නීසියම්, ඇල්මිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. හරි. සල්ෆර් සහ ක්ලෝරින් ඉන්නවා. හරි. වගේ අහන්නේ මොකද්ද? ඔයාලට ප්‍රකාශනය කියලා කියන්නේ කායද? සල්ෆර් සහ ක්ලෝරීන් අතරින් අඩුම පළමු අයනීකරණ ශක්තිය තියෙන සල්ෆර් වලලු සල්ෆර්ව තමයි මෙතන ඉන්නේ. සල්ෆර් වලගේ අඩුයි කියන එක සත්‍යයි. සල්ෆර් වලගේ අඩුයි කියන එක සත්‍යයි. හරි. එතකොට පළමු අයනීකරණ ශක්තිය ඇත සත්‍යයි. හරි. ඊළඟට අපිට කියනවා කැටායන වල ද්‍රවීකරණ බලය සහ ඇනායන වල ද්‍රවණශීලතාව සම්බන්ධ නීති KF සහ LICL වලට ද්‍රවාංකයේ ඉහළ බව පුරෝගතනය කරයි. KF වලට වඩා LICL ද්‍රවාංකයේ ඉහළ බව පුරෝගතනය කරයි. හරි. අපි ඒක පොඩ්ඩක් බලමු. හරි. ඔයාලට දීලා තියෙන්නේ KF සහ LICL නේ. ඔයාලට දීලා තියෙන්නේ KF සහ LICL. එතකොට KF සහ LICL අපි ගත්තොත් එහෙම පොටෑසියම් ධන ෆ්ලුවරින් ඍණ ලිතියම් ධන Cl ඍණ. හරි. අපි මුලින්ම බලමු මෙයාලගේ ද්‍රවීකාරක බලය. මෙයාලගේ ද්‍රවීකාරක බලය අපි ගමු. එතකොට ද්‍රවීකාරක බලය අපි ගන්නකොට හරි අපි දන්නවා ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ කොහොමද? ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ මෙයාලගේ අරය අඩු වෙලා ආරෝපණය වැඩි වුණොත් නේ. අරය අඩු වෙලා ආරෝපණය වැඩි වුණොත් තමයි ද්‍රවීකාරක බලය වැඩි වීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට මෙතන පොටෑසියම් සහ ලිතියම් ගත්තොත් එහෙම අපි දන්නවා ලිතියම්ට වඩා පොටෑසියම් වල අරය වැඩිනේ. ලිතියම්ට වඩා පොටෑසියම් වල අරය වැඩි. එතකොට අරය අඩු එක්කෙනා ලිතියම්නේ. ඒතර එයාගේ තමයි ද්‍රවීකාරක බලය වැඩි. එතකොට ද්‍රවීකාරක බලය වැඩි කියලා කියන්නේ එයාගේ සහසන්නුජ ලක්ෂණ වැඩි වෙලා අයනික ලක්ෂණ අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රවාංගතාපාංක අඩු වෙනවා. ද්‍රවාංගතාපාංක අඩු වෙනවා. ද්‍රවීකාරක බලය වැඩි නම් ද්‍රවාංක අඩු වෙනවා. හරිද? මම ආයි කියනවා ද්‍රවීකාරක බලය වැඩි කියලා කියන්නේ එයාගේ සහසන්නුජ ලක්ෂණ වැඩිනේ. ඒ කියන්නේ අයනික ලක්ෂණ අඩුයි. ද්‍රවාංගතාපාංක අඩු වීම සිද්ධ වෙනවා. එහෙනම් අරය අඩු එක්කෙනාගේ තමයි ද්‍රවාංගතාපාංක අඩු. හරි? එතකොට ලිතියම් ගෙනේ මෙතන අරය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් එයාගේ තමයි ද්‍රවාංගතාපාංක අඩු පොටෑසියම් වල වැඩි. හරි? පොටෑසියම් ධන වල වැඩි ලිතියම් වල අඩුයි. හරි. ඊට පස්සේ එන ද්‍රවණශීලතාවට. ද්‍රවණශීලතාවයේදී අපි ගන්න ඇනායනයනේ. ද්‍රවණශීලතාවයේදී අපි ගන්න ඇනායනය. හරි. එතකොට අපි ගත්තොත් F- සහ Cl- අපි සලකමු. ද්‍රවණශීලතාවයේදී. මේක තියරි පොයින්ට් එක වෙන්නේ මෙහෙම. ද්‍රවණශීලතාවයේදී ද්‍රවණශීලතාව වැඩි වෙන්නේ අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වෙන කට්ටියගේ. අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වෙන කට්ටියගේ. ද්‍රවණශීලතාව වැඩි වෙනකොටත් ද්‍රවාංක අඩු වීම සිද්ධ වෙනවා. ද්‍රවාංක අඩු වෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන දැන් මෙතන ෆ්ලුවරින් සහ ක්ලෝරින් ගත්තොත් ෆ්ලුවරින්ට වඩා ක්ලෝරින් වල අරය වැඩිනේ. එතකොට අරය වැඩි එක්කෙනාගේ ද්‍රවාංක අඩුයි. එහෙනම් ක්ලෝරින් තමයි ද්‍රවාංක අඩු වෙන්නේ ෆ්ලුවරින් ද්‍රවාංක වැඩි. එහෙනම් ද්‍රවීකාරක බලය සැලකුවත් ද්‍රවණශීලතාව සැලකුවත් ද්‍රවාංක හරි අපි දන්නවා KF වල තමයි නගේ අපිට එන්නේ. හරි? දැන් ද්‍රවණශීලතාව සහ ද්‍රවීකාරක බලය සලකද්දී දෙකේදීම අපිට එන්නේ හරි පොටෑසියම් ෆ්ලුවරයිඩ් වල ද්‍රවාංක අඩුයි කියන උත්තරය. හරි?
එතකොට මෙතන ප්‍රකාශනය වාට කොහොමද තිබ්බේ? ප්‍රකාශනයේදී වාට තිබ්බේ KF වලට වඩා LICL ඉහළයි කියන එකනේ. එතකොට මේ ප්‍රකාශනය අසත්‍යයි. ඒ ප්‍රකාශනය අසත්‍යයි. හරි. ඒක අසත්‍ය වෙන්න හේතුව වාට තේරෙනවා. හරි. මම පොඩ්ඩක් ඔයාලට මේ ද්‍රවණශීලතාව සහ ද්‍රවීකාරක බලය කියන කෑල්ල මෙතනදී පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මොකද ගොඩක් ළමයි යෝග පටලනවා. හරි. එතකොට මේ ද්‍රවණශීලතාව සහ ද්‍රවීකාරක බලයේදී ඔයා මත් තියාගන්න ඕන කැටායනයක් නම් තියෙන්නේ ද්‍රවීකාරක බලයක්. හරිද? කැටායනයක් නම් තියෙන ද්‍රවීකාරක බලයක්. හරි මට මතක් කරන්න කැටායන මොකක්ද තියෙන්නේ? කැටායනට තියෙන ද්‍රවීකාරක බලයක්. කැටායනයකට තියෙන්නේ ද්‍රවීකාරක බලය. ඇනායනයකට තියෙන ද්‍රවණශීලතාවය. ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වුණාම. අරය අඩු වෙලා ආරෝපණය වැඩි වුණාම. අරය අඩු වෙලා ආරෝපණය වැඩි වුණාම. ඒතර ද්‍රවීකාරක බලය වැඩි නම් ඒ අදාළ සංයෝගයේ සහසන්නුජ නැඹුරුව වැඩි. සහසන්නුජ ලක්ෂණ වැඩි. සහසන්නුජ ලක්ෂණ වැඩි නම් ආයනික ලක්ෂණ මොකද වෙන්න ඕනේ? ඒකවට තේරෙනවා ආයනික ලක්ෂණ අඩුයි කියන එක. හරි. ඒක සහසන්නුජ ලක්ෂණ වැඩි නම් ආයනික ලක්ෂණ අඩුයිනේ. ඒතර සාමාන්‍යයෙන් අපි ගන්න ද්‍රවාංක, තාපාංක, ඊට පස්සේ තාපස්ථායිතාව, වියෝජන උෂ්ණත්වය ඔය සේරම වැඩි වෙන්නේ ආයනික කට්ටියගේ. දැන් ආයනික ලක්ෂණ අඩුයිනේ. එහෙනම් මම ඒ කියපු පොයින්ට්ස් හතරම අඩු වෙනවා. මොනවද? ද්‍රවාංක අඩු වෙනවා. ද්‍රවාංක අඩු වෙනවා. ඊට පස්සේ තාපාංක අඩු වෙනවා. ද්‍රවාංක තාපාංක ඊට පස්සේ වියෝජන උෂ්ණත්වය තාපස්ථායිතාව ඔය සේරම අඩු වෙනවා. හේතුව ඔය සේරම වැඩි වෙන්නේ ආයනික කට්ටියගේ. දැන් ආයනික ලක්ෂණ අඩුයිනේ. ඒතර මේ ලක්ෂණ හතරම තාපස්ථායිතාව වගේ සියල්ලම අඩුවීම සිද්ධ වෙනවා. ඕක තමයි තියරි පොයින්ට් එක. හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ওই කැටායනයක් අපි ගත්තොත් එහෙම ඇනායනයක් ඇනායනයකට තියෙන්නේ ද්‍රවණශීලතාවය. ඇනායනයකට තියෙන ද්‍රවණශීලතාවය. හරි ඇනායනයක ද්‍රවණශීලතාව. ඇනායනයකට තියෙන ද්‍රවණශීලතාවය. ඇනායනයක ද්‍රවණශීලතාව වැඩි වෙන්නේ කොහොමද? අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වුණාම. අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වුණාම. අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වෙනකොට අර කලින් වගේම සහසන්නුජ ලක්ෂණ වැඩි වෙනවා. ඒතර සහසන්නුජ ලක්ෂණ වැඩි වෙනවා කියලා කියන්නේ ආයනික ලක්ෂණ මොකද වෙන්නේ? අඩු වෙනවා. ආයනික ලක්ෂණ අඩු වෙනකොට අර වගේම ද්‍රවාංකය, තාපාංකය, වියෝජන උෂ්ණත්වය, තාපස්ථායිතාව කියන සාධක සියල්ලම අඩු වෙනවා. හේතුව ඒ සාධක සියල්ලම වැඩි වෙන්නේ ආයනික සංයෝගවල. දැන් ආයනික ලක්ෂණ අඩු වෙනවනේ. ඒතකොට ඒ ලක්ෂණ සියල්ල අඩු වෙනවා. හරි. මේක තමයි තීරි කතාව. හරි. මේක තමයි තීරි කතාව. මම ඒක අමතරව තමයි ඔයාලට මතක් කරලා දුන්නේ. හරි. එන්න ඊට පස්සේ අපි ගාන ඉතුරු කොටසට, ප්‍රශ්න ඉතුරු කොටසට. හරි. ඊට පස්සේ ඔයාලට කියනවා නයිට්‍රස් අම්ලය HNO2 NO බන්ධන දෙක දිගින් සමානය. හරි. අපි ව්‍යුහයෙන් බලමු. හරි. අපි ව්‍යුහයෙන් බලමු කොහොමද එන්නේ කියලා. මේකේ HNO2 ගත්තොත් එහෙම ඔයාලට ලුයිස් එක හඳින්න පුළුවන් මේ විදිහට. OH කණ්ඩ එකක් තියෙනවා. HNO2 නේ. හරි. ඔයාලට දීලා තියෙන HNO2. එතකොට මෙතන එකසර යුගලක් ඔයාලට දාන්න පුළුවන්. හරි. OH කණ්ඩ එකක් තියෙනවා. හරි. HNO2 වල වඩා OH කණ්ඩ එකක් තියෙනවා. හරි. එතකොට මේක අනිත් සංප්‍රයුක්ත විහදින්නේ කොහොමද? මෙතන තව එකසර ගල් දෙකක් තියෙනවා. ඒක අනිවාර්ය නෑ. හරි. මෙතන බන්ධනයක් තියෙනවා. හරිද? එතකොට දැන් මේක මේ NO බන්ධන දෙක ඇත්තටම සමානද? NO බන්ධන දෙක ඇත්තටම සමාන වෙන්නේ නැහැ. හේතුව මේක දිත්ත බන්ධනයක්, මේක තනි බන්ධනයක්. දැන් සංප්‍රයුක්ත මුහුමෙන් අපි ගත්තත්, සංප්‍රයුක්ත ව්‍යුහ සලකලා ගත්තත් මේ බන්ධනය සමාන වෙන්නේ නැහැනේ. හැබැයි දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් CO3 2- වගේ එකක් ගන්න. ඔය CO3 2- වගේ එකක් ගත්තාම එයාගේ මේ බන්ධන තුන
ගත්තොත් එහෙම සංප්‍රයුක්ත මුහුම අණුව මේ තුනම සර්ව සමයි. මේ තුනම සර්ව සමයි. හැබැයි මෙතන මේ NO බන්ධනය මේ NO බන්ධනය සර්ව සම වෙන්නේ නැහැ. તો මේ NO බන්ධන H ට බැඳෙනවනේ. හරි. මෙතන එහෙම නෙමෙයි මේ බන්ධන තුනම සර්ව සම වෙනවා. හරිද? දැන් ඔයාලට මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා. CO3 2- වල CO බන්ධන තුන සර්ව සමය. ප්‍රකාශනයේ සත්‍යයි. ඒක සංප්‍රයුක්ත මුහුම ඇන්දාම මේ තුනම සමානලාට එන්නේ. හැබැයි මේකේ සංප්‍රයුක්ත මුහුම ඇන්දාට ඔය දෙන්න සමානලා එන්නේ නැහැ. හරි? ඔය දෙන්න සමාන වීමක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේකෙදී අපිට ගන්න මොකද උත්තරේ එතකොට? බන්ධන දෙක සමාන වීමක් වෙන්නේ නැහනේ. හරි? බන්ධන දෙක දිගින් සමානය අසත්‍යයි. බන්ධන දෙක දිගින් සමානය අසත්‍යයි. දිගින් සමාන වෙන්නේ නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නෙට CN2 2- සඳහා අදින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව 3ක් කියලා කියනවා. හරි. අපි ඒක අඳලා බලමු. CN2 2-. හරි. හරි. ඔයාලා දෙන්නේ මොකද්ද? CN2 2-. හරි. එතකොට කාබන්ට N දෙකක් ඉන්නවනේ. කාබන් N දෙකක් ඉන්නවා. CN2. හරි. අපි මේ එකක් ත්‍රිත්ත බන්ධනයක් දාමු. එතකොට මෙතන එක සරයුගල් තුනක් එක්ක මේක මයිනස් වෙනවා. ඔන්න එකක් CN2 2- මෙතන 2- එන්න ඕනේ. හරි. ඔන්න CN2 2- වල ව්‍යුහය. හරි. ආයෙ මොකක්ද දාන්න පුළුවන්? CN2 2-. හරි. ආයෙ ඔයාලට මෙහෙම කරන්න පුළුවන් නේද? ඔයාලට ආයෙ කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩක්. ඔයාලට පුළුවන් මෙතනින් එක සරයුගලක් මෙතෙන්ට දෙන්න. එතකොට අෂ්ටක ඉක්මවන හින්දා මේ බන්ධනය මෙතෙන්ට කඩන්න. ඔයාලට තව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳගන්න පුළුවන් මේ විදිහට. මෙතන N-ට එක සරයුගල් දෙකක් ඉතුරු වෙනවා. මේක ඩබල් බොන්ඩ් එකක් එනවා. මේක ඩබල් බොන්ඩ් එකක් එනවා. N-ට එක සරයුගල් දෙකක් ඉතුරුයි. හරි. එතකොට මෙතන 1 2 3 4 5 6 එකක් වැඩි හින්දා ඍණ ආරෝපණයක් එනවා. මෙතන ඍණ ආරෝපණයක් එනවා. හරි. ආයෙ මොකද කරන්න පුළුවන්? ආයෙත් කරන්න පුළුවන් තව එක සරයුගලක් මෙතෙන්ට දීලා මේ බන්ධනය N පැත්තට කඩන්න. මේ බන්ධනය N පැත්තට කඩන්න. එතකොට ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහයක් අදින්න පුළුවන් මේ විදිහට. මේක ත්‍රිත්ත බන්ධනයක් වෙනවනේ. මේක ත්‍රිත්ත බන්ධනයක් වෙනවා. මෙයා වෙනසක් නැහැ. මෙතන තනි බන්ධනයක් වෙනවා දැන්. මෙතන එක සරයුගල් 3යි. 2 4 6 7 2- එකක් තමයි එන්නේ. හරි. ඔය විදිහට ඔයාලට සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. එතකොට ප්‍රකාශනය ඔයාලට කිව්වේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනකී ප්‍රකාශනය සත්‍යයි. හරි. ඊට පස්සේ එන්න. හරි. ඊට පස්සේ එකට අපි යමු. ඊට පස්සේ ඔයාලට කියනවා හෙක්සේන්ස් වල තාපාංකය 2 ඩයිමීථයිල් බියුටේන් වලට වඩා ඉහළය. හරි. දැන් එතකොට මේ සංයෝග උගන්වන්නේ අපිට ඕගනික් වලදී. හරි. කාබනික රසායන තමයි උගන්වන්නේ. හරි. අපි නිකන් ව්‍යුහ ටික අඳගමු යාළුවගේ. ඔයාලට මුලින්ම කියනවා හෙක්සේන්. හෙක්සේන් වලදී කාබන් 6ක් එක දිගට ඉන්නවා. CH3 CH2 කාබන් 6ක් එක දිගට ඉන්නවා. හරි. මෙයා තමයි හෙක්සේන්. ඊට පස්සේ ඔයාලට කියන්නේ මොකද්ද? 2 ඩයිමෙතිල් බියුටේන්. බියුටේන් කියන්නේ කාබන් 4යි. එතකොට දෙවෙනි එක්කෙනාට මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. 2 ඩයිමෙතිල් බියුටේන්. බියුට් කියන්නේ කාබන් 4නේ. මෙන්න මෙයා තමයි 2 ඩයිමෙතිල් බියුටේන්. හරි. දැන් මේකෙදි අණුව දිගින් වැඩිනේ. අණුව දිගින් වැඩි වෙනකොට ඒ වගේම තව අණුවක් එක්ක වැඩිපුර අන්තර් අණුක බල හදාගන්න පුළුවන්. මෙයාගේ අණුව දිගින් අඩුයි. ඒතර ඒ වගේම තව අණුවක් එක්ක හදන්නේ අන්තර් අණුක බල අඩුයි. ඒතර මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩිවීමත් එක්ක එයා හදන අන්තර් අණුක බල ප්‍රමාණය වැඩි වෙලා එයාගේ තාපාංකය වැඩි වෙනවා. එහෙනම් ඔයාලට කියනවා හෙක්සේන් වල තාපාංකය මෙන්න මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි එක්කෙනාගේ තාපාංකය වැඩි කියලා කියනවා. එහෙනම් ඒ ප්‍රකාශනය සත්‍යයි. මෙයාගේ අණුව දිගින් අඩුයි. හරිද? එතකොට ඔයාලට ගන්න පුළුවන් ඒ ප්‍රකාශනය සත්‍ය විදිහට. හරි. එතකොට මෙතනත් අපිට ආවා සත්‍යයි. එමාගේට වඩා ඉහළයි කියන ප්‍රකාශනයත් සත්‍යයි කියලා ඔයාලට ගන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි කොටසට අපිට ආපු උත්තර ටික. හරි. අපි එමු මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට.
හරි ඊට පස්සේ කියනවා මෙන්න මේ ව්‍යුහය සඳහා අඳින්න පුළුවන් පිළිගන්න පුළුවන් තිත්විලි ව්‍යුහය අඳින්නලු. හරි අපි අඳින් බලන්න. එතකොට දන්නවා සල්ෆර් ඔක්සිජන් සාමාන්‍යයෙන් බන්ධන දෙකක් හදනවනේ. ෆ්ලූවරින් හදන්නේ තනි බන්ධනයක්. ඔක්සිජන්ට බන්ධන දෙකක් දාන්න පුළුවන්. මෙතනත් එහෙමයි අයඩින් ඉන්නවා ඔක්සිජන් ඩබල් බොන්ඩ් වලින් සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එතකොට සල්ෆර් වටේ 6 හරිනේ 16 කාණ්ඩේ. 1 2 3 4 5 6 හරි. ෆ්ලූවරින් වටේ 7ක් තියන්න. 2 4යි 5යි 6යි මෙතන එකක් වෙනවනේ බන්ධනේ 7යි. ඔක්සිජන් වටේ 2යි 3යි 4යි 5යි 6 හරි. ඔක්සිජන් වටේ 2යි 3යි 4යි 5යි 6 හරි. මෙයා වටේ 2යි 3යි 4යි මෙතනින් දෙයක් වෙනවා 6 හරි. අයිරින් වටේ 2යි 4යි 6ක් එන්නේ. හරි. අයිරින් වටේ කීයක් එන්න ඕනද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔක්සිජන් වටේත් 6ක් එන්න තව එකසර ගලක් දාන්න. හරි. ඔය දේ තමයි වාට එන්නේ. පැහැදිලිනේ ඒව අමාරු නෑ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉහත එකේ අඳින ලද ව්‍යුහයේ ඔක්සිකරණ අංක දෙන්නලු සල්ෆර් සහ අයි වලට. හරි. එතන ඔක්සිකරණ අංක වලද අපි කොහොමද මාක් කරන්නේ? අපි දන්නවා දැන් සල්ෆර් සහ අයිනේ. වඩා විද්‍යුත් ඍණ පරමාණුව ඍණ එකක් දෙනවා අනිත් පරමාණුවට ධන එකක් දෙනවා හැම බන්ධනයකම. ඒක හැම බන්ධනයකම මාක් වෙන්න ඕනේ. වඩා විද්‍යුත් ඍණ පරමාණු ඍණ එකක් දෙනවා අනිත් එකට ධන එකක් දෙනවා. ඔක්සිජන් තමයි ඍණ එක. එහෙනම් එයාට ඍණ එකක් දෙන්න සල්ෆර්ට ධන එකක් දෙන්න. ඔක්සිජන් ඍණ එකක් දෙන්න සල්ෆර්ට ධන එකක් දෙන්න. ඔක්සිජන් ඍණ එකයි සල්ෆර් ධන එකයි. ඔක්සිජන් ඍණ එකයි සල්ෆර් ධන එකයි. හරි මේ බන්ධනෙත් එහෙමයි. මේක අයඩින් වඩා විද්‍යුත් ඍණ. එයාට ඍණ එකයි සල්ෆර් ධන එකයි. අයඩින් ඍණ එකයි සල්ෆර් ධන එකයි. හරි දැන් බලන්න සල්ෆර් වටේ ඔක්කොම කීයක් එනවද කියලා? සල්ෆර් වටේ ඔක්කොම කීයක් එනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් එනවා. සල්ෆර් වල ධන 6යි. හරි දැන් ඔහොම බලන්න ඔක්සිජන් වලට කීයක් එනවද කියලා? මේකේ ඔක්සිජන් ඍණ එකයි හරි ඔක්සිජන් ඍණ එකයි සල්ෆර් ධන එකක් නෙන්න ඕනේ. හරි ඔක්සිජන් ඍණ එකයි සල්ෆර් ධන එකයි අයඩින් ධන එකයි. ඔක්සිජන් ඍණ එකයි අයඩින් ධන එකක් එනවා. ඔක්සිජන් ඍණ එකයි අයඩින් ධන එකයි. මෙතනත් ධන එකක් එනවා අයඩින් වටේ මෙතනත් ධන එකක් එනවා අයඩින් වටේ. හරි දැන් අයඩින් වටේ ඔක්කොම කීයද? මෙව ධන මෙතන ධන එන්නේ අයඩින් වටේ ධන එකක් එනවා. හරි හරි මම පොඩ්ඩක් ඒ ටික ආයෙ වාට පැහැදිලි මදි හින්දා වෙනම දාන්න. හරි මේකෙදි ඔක්සිජන් ඍණ එකයි අයඩින් ධන එකයි. ඔක්සිජන් ඍණ එකයි අයඩින් ධන එකයි. ඔක්සිජන් ඍණ එකයි අයඩින් ධන එකයි. හරි එතකොට මේ විදිහට අයඩින් වටේ ඔක්කොම බලුවොත් ඔයාලට කීයක් එනවද? ධන 4කුයි ඍණ 1කුයි එනවා. එතකොට ධන 4යි ඍණ 1යි කියන්නේ ඔක්කොම ධන 3ක් විදිහට වාට එනවා. ධන 4යි ඍණ 1යි කියන්නේ ඔක්කොම ධන 3ක් විදිහට වාට එනවා. හරි එතකොට සල්ෆර් වටා ධන 6ක් එනවා අයඩින් වටා ධන 3ක් එනවා. හරි ඊට පස්සේ ඊට ටිකක් කියවන්න. ඔයාලට කියනවා මෙන්න මේ අණුව සඳහා පිළිගන්න පුළුවන් තිත්තිලි ව්‍යුහයක් අනිත් ලුයිස් තිත්තිලි ව්‍යුහයක් පහක් දීලා දිනවලු. හරි ඒකේ ස්ථායි වශයෙන් ලියන්න සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා. හරි මම මේක ආයෙ පාරක් ඇඳ ගන්නම් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නේද? නැත්නම් මෙතනින්ම ගන්නත් පුළුවන් මට. මම එහෙම ගන්නම්කෝ. හරි ඔයාලට මෙහෙම කරන්න පුළුවන් නේ. මෙතනින් එකසර යුගලක් මෙතෙන්ට දෙන්න. හරි එකසර යුගලක් ඔතෙන්ට දෙන්න. එතකොට කාබන් වල අෂ්ටකයේ ඉක්මවන හින්දා මේ බන්ධනය මෙතෙන්ට කඩන්න. එතකොට ඔයාලට එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට එනවා. H1යි N-ට එකසර යුගල් දෙකක් එනවා මෙහෙම. මේක තනි බන්ධන කාබන් මේක ත්‍රිත්ව බන්ධනයක් වෙලා තව එකසර යුගල් එකක් ඉතුරුයි ආරෝපණ දාන්න මෙතෙන්ට දාන මෙතෙන්ට ඍණ එනවා. ඔන්න එක සම්ප්‍රයුක්ත ව්‍යුහය. හරි ආයෙ ඔයාලට මොකද්ද කරන්න පුළුවන්? හරි ආයෙ ඔයාලට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නේ. දැන් ඔයාමත් තියාගන්න විභාගෙට මේ වක්‍රීතල දාන්න නැහැ. මෙන්න මේ ඊතලය අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරි ඒකව දන්නවනේ. හරි ආයෙ ඔයාලට මෙහෙම අඳින්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහය. කොහොමද? මම මේක මගන්නම්කෝ. හරි. ඔයාලට ආයෙ මෙහෙම කරන්න පුළුවන්. මෙතනින් එකසර යුගලක් මෙතෙන්ට දෙන්න. එතකොට අෂ්ටකයේ ඉක්මවන හින්දා මේ බන්ධනය ඕ පැත්තට කඩන්න.
හරි බන්ධනය ඕක පැත්තට කරන්න. එතකොට නෝ H එකයි මේක දැන් මොකද වෙන්නේ? මෙතන N එක දිනවනේ. මේක දැන් ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. කාබන් මේක තනි බන්ධනයක් වෙලා ඕට එකසල යුගල් දැන් 3ක් එනවා. ආරෝපණය මයිනස් වෙනවා. දැන් N මත බන්ධන 3යි 4යි තියෙන එකක් මදි ධන ආරෝපණයක් වාඩ එනවා. ඔන්න තව සංප්‍රයුක්ත ව්‍යුහයක්. හරිද? ඊට පස්සේ වාඩ කියනවා මොකද්ද? මේ සංප්‍රයුක්ත ව්‍යුහ ස්ථායි අඩු ස්ථායි හෝ ස්ථායි වශයෙන් ලියන්න. ස්ථායි නැත්තම් අඩු ස්ථායි නැත්තම් අස්ථායි වශයෙන් දක්වන්න. හරි. එතකොට දන්නවා වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් වෙන ඕම අතර ධනාව කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අස්ථායි. එහෙනම් මේ ව්‍යුහය ගාවින් ලියනවා අස්ථායි. අස්ථායි. හරි මේකේ ඕම අතර ඍණ තියෙනවනේ. ඒතර අස්ථායි වෙන්නේ නැහැ. හැබැයි n මත ධන හින්දා මේක අඩු ස්ථායි කියලා තමයි අපි ලියන්න වෙන්නේ. අඩු ස්ථායි කියලා තමයි අපිට ලියන්න වෙන්නේ. හරි. ඔයගෙන් අහන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ කීයක්ද? ඔයගෙන් අහන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. හරි. එතකොට ස්ථායි අඩු ස්ථායි අස්ථායි වශයෙන් සලකුණු කරන්න ඔයාලට මේ විදිහට සලකුණු කරන්න පුළුවන්. හරි. ඒක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. හරි. එන ඊළඟ කොටසට හරි. ඊට පස්සේ ඔයාලට කියනවාට VSC PR යුගල් ඒ ටික දක්වන්න කියලා කියනවා. හරි. මාතෘක දක්වන්න බලන්න. මුලින්ම N1 වටා. N1 N2 N3 N4. හරි. N වටා ආවා බලන්න VSC PR මොනවද VSC PR කියන්නේ? සිග්මා බන්ධනයි එකසර යුගලුයි. සිග්මා බන්ධන කියන්නේ ඉතින් ඕනෑම බන්ධනයක්. හරි. N වටා බන්ධන 3යි එකසර 1යි කියන්නේ ඔක්කොම 4යි. ඔක්කොම 4යි නම් චතුස්තලීයයි. ඔක්කොම 4යි නම් චතුස්තලීයයි. හැබැයි එකසර එකක් තියෙන හින්දා මෙයාගේ හැඩය ත්‍රියානති පිරමීඩාකාර වෙනවා. ත්‍රියානති පිරමීඩාකාර වෙනවා. ත්‍රියානති පිරමීඩාකාර වෙනවා. VSC PR 4ක් හින්දා මුහුම් කරන SP3 විදිහට තමයි ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ N2 වලට N2 වලට එන්න N2 වලදී VSC PR තියෙනවා 3ක්. මේ සිග්මා බන්ධන 2යි එකසර 1යි ඔක්කොම 3ක් තියෙනවනේ. හරි. ඔක්කොම 3ක් තියෙනවා. හරි. මොකක්ද 3ක් තියෙනකොට? තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. හැඩය මොකක් වෙන්න ඕනද? හැඩයත් තලීය ත්‍රිකෝණාකාරමයි එකසර නැහැ. තලීය ත්‍රිකෝණාකාරමයි එකසර නැහැ. ඊළඟට VSC PR 3ක් හින්දා මුහුම් කරන්නේ අපි ගන්නේ SP2 විදිහට. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ එන්න N3 වලට N3 වලදී එයාට VSC PR 3ක් තියෙනවා. VSC PR 3ක් නම් තලීය ත්‍රිකෝණාකාරයි. තලීය ත්‍රිකෝණාකාරයි. හැබැයි එකසර එකක් තියෙනවනේ. ඒ හින්දා හැඩය කෝණික වෙන්න ඕන. හරි. 3ක් හින්දා මුහුම් කරණය SP2. හරි. ඊළඟ N4 වලට N4 වලදී VSC PR 2යි තියෙන්නේ සිග්මා බන්ධන මේ දෙක විතර තියෙන්නේ. මෙතන බන්ධන දෙකක් තියෙනවා. ඒ දෙක විතරයි තියෙන්නේ. VSC PR 2ක් කියලා කියන්නේ රේඛීයයි. හැඩයත් රේඛීයයි. දෙන්නෙක්ින්දා මුහුම් කරන්නේ SP. හරි. ඔය විදිහට තමයි වාට chart එක එන්නේ. ඒක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. හරි. එන්න අපි ප්‍රශ්න ඉදිරි කොටසට. හරි. ඊට පස්සේ මෙයාලගේ මේ මුහුම් කරන දක්වන්න කියලා කියනවා. හරි. ඔයාලා මුලින්ම කියන්නේ මුහුම් කාක්ෂික දක්වන්න කියලා පරමාණුක හෝ මුහුම් කාක්ෂික. හැබැයි අහන්නේ සිග්මා බන්ධන හදන්න. හරි. ඔයා දන්නවා හයිඩ්‍රජන් නම් අනිවාර්යයෙන්ම ඔයා දාන්නේ 1s පරමාණු කාක්ෂිකයක් විදිහට. හරි. N1 බලන්න. N1 වලදී ඔයා ව්‍යුහය රිෆර් කරන්න. N1 වලදී ඔයාට VSC PR 4ක් එනවා. SP3 මුහුම් කරණයක් තමයි එන්නේ. හරි. SP3 මුහුම් කරණයක් එනවා N1ට. N2ට එනවා SP2 මුහුම් කරණයක්. හරි. N2ට එනවා SP2 මුහුම් කරණයක්. හරි. ඊළඟ ඔක්සිජන් ගන්න. ඔක්සිජන් වල කොහොමද එන්න ඕනේ? ඔක්සිජන් වලට ඔයාලට 2p කියලා දාන්නත් පුළුවන්. එයා මුහුම් කරණය වෙන්නේ නැහැ කියලා සලකලා. එහෙම නැත්නම් VSC PR 4ක් හින්දා SP3 ගන්නත් පුළුවන් පරයන්ත පරමාණුවක් හින්දා. හරි. ආයේ N2 බලන්න. N2 වලට මුහුම් කරණය එන්නේ SP2.
N3 වලට මොකක්ද දෙන්නේ? N3 වලට VSEPR 3යි ඒකත් sp2. හරි. ඊළඟට ආය N3 වලට sp2 වෙනවා. N4 වලට sp මුහුම්කරණයක් එන්නේ. sp. හරි. කාබන් වලට මුහුම්කරණය වෙන්නේ නැහැ කියලා සැලකුවොත් එහෙම 2p ඔයාට ගන්න පුළුවන්. මුහුම්කරණය වෙනවා කියලා සැලකලා ඔයාට ගන්න පුළුවන් sp මුහුම් කාක්ෂික වලින්. sp මුහුම් කාක්ෂික වලින් උත්තර දෙකම ලියීම අවශ්‍ය නැහැ. ඒක උත්තරයක් ලියුවා නම් හරි. හරි. ඊළඟට හරි ඊට පස්සේ අහනවා ෆයි බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක කාක්ෂික හඳුනා ගන්න. ඒතර ඔයා දන්නවා ෆයි බන්ධන හැදෙන්නේ p කාක්ෂික පාර්ශ්වික අධිච්ඡාදනයෙන්. හරි. එතකොට පරමාණුක කාක්ෂික වලින් තමයි අපි මේක නම් කරන්න ඕනේ. හරි. එතකොට N2 අපි දාන්න ඕනේ 2p කියන පරමාණුක කාක්ෂිකයෙන්. දැන් N වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවොත් 2p වලින් ඉවර වෙන්නේ. අනේ 2p කියන පරමාණුක කාක්ෂික තමයි දාන්න ඕනේ. මෙතන නයිට්‍රජන්ටත් 2p. මෙතන නයිට්‍රජන්ටත් 2p. කාබන් වලටත් 2p. පරමාණු කාක්ෂිකනේ අහන්නේ. මේ දෙපාරක් ටයිප් වෙලා දින වැරදිලා නෙමෙයි. ෆයි බන්ධන දෙකක් තියෙනවනේ. හරි. ෆයි බන්ධන හැදෙන්නේ නුමුහුම් p කාක්ෂික වලින්. ඒකවමත් තියාගන්න ඕනේ. ෆයි බන්ධන හැදෙන්නේ මොන වගේන්ද? ෆයි බන්ධන හැදෙන්නේ නුමුහුම් p කාක්ෂික වලින්. හරි. ඒ නුමුහුම් p කාක්ෂික වලින් හින්දා තමයි අපි මේ 2p කියලා දාන්නේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා බන්ධන කෝණ ආසන්නව සඳහන් කරන්නලු. හරි. බන්ධන කෝණ N1 N2 N3 N4 වලට. මෙහෙම බන්ධනම හතරක් තිබ්බොත් එහෙම මම අර කලින් අන් දෙක මෙතන කෝණය සාමාන්‍ය 109.5ක් වෙන්නේ. හරි. මේක කෝණයක් සාමාන්‍ය අංශ 109.5ක් වෙන්නේ. ඕකේ එකසර එකක් ආවොත් එහෙම බන්ධන තුනක් ඉන්නවා එකසර එකක් ආවොත් මේක සාමාන්‍ය අංශ 107ක් 108ක් වගේ අගයක් ගන්න. එකසර යුගලක් ආවොත් එහෙම. මම මේ ගන්නේ බන්ධන හතරක් තියෙන අවස්ථාවේදී. හරි. ඊට පස්සේ තව යුගලක් ආවා කියන්නකො. තව යුගලක් ආවා කියන්නකො. එතකොට තව බන්ධන දෙකක් ඉතුරුයි. මේක සාමාන්‍ය 105ක් වගේ වඩ ගන්න පුළුවන් 104ක් විදිහට. දැන් මේක වඩ ඕන මෙහෙමත් තියාගන්නත් පුළුවන්. 109යි. එකසර ආපු හින්දා දෙකක් අඩු කරා 107යි. තව දෙයක් අඩු කරා 105යි. එහෙමත් තියාගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේක 104 වෙන්නත් පුළුවන් ආසන්නව. ඊළඟට මේක තුනක් තියෙන අවස්ථාවේදී තුනක් තියෙනවා නම් අංශ 120යිනේ. ඒකව දන්න තුනක් තිබ්බොත් එහෙම 120යි. මේකට එකසර යුගලක් ආවොත් එහෙම එකසර යුගලක් ආවොත් එහෙම ඔයාලට ආයෙ මේක අඩු කරන්න පුළුවන්. හරි. එකසර යුගලක් ආවොත් එහෙම ඔයාලට මේක අඩු කරන්න පුළුවන්. මේකේ සාමාන්‍ය අංශක 118ක් ඒ කියන්නේ අංශ දෙකක් අඩු කරන්න පුළුවන් එකසර යුගලක් ආවහම. අංශ 118ක වගේ අගයක් ගන්න පුළුවන්. පැහැදිලිද? මේකත් ඔයාලට එහෙමයි මම ආයෙ ඔයාලට කියන්නම්කෝ. හරි. මේක 109 කරන්න පුළුවන්. ඒතර එකසර යුගලක් ආපු හින්දා මේක 107 කරන්න පුළුවන්. තව දෙයක් ආවනේ. ආයෙ 105 කරන්න පුළුවන්. හැබැයි ඔය 104 වුණත් මෙයා 108 වුණත් වැරදි නෑ. යගනොත් ආසන්න හරි. යගනොත් හරි. ආසන්න නෙමෙයි යගනොත් හරි. පැහැදිලිනේ? හරි. එන්න අපි ඊළඟ ප්‍රශ්න ඉදිරි කොටසට. ඊට පස්සේ කියනවා මොකද්ද? පරමාණු වල විද්‍යුත් ඍණතාව වැඩි වෙන පිළිවෙලට. පරමාණු වල විද්‍යුත් ඍණතාව වැඩි වෙන පිළිවෙලට මම ලුයිස් වී හැඳ ගන්නම්. ඔයාලට පැහැදිලි කරන්න පහසුවට. හරි. තවත් ලුයිස් වී ආවේ මෙහෙමනේ. H එකයි මෙතන N ට එකසර යුගලක් ආවා. H N plus හරි කොහොමද වඩන්නේ? හරි දැන් ඔයාලට මේකද කියන්නේ හරි හරි ඔයාලට කියනවා විද්‍යුත් ඍණතාව කාගේද N1 N2 N3 N4 වල. හරි එතකොට විද්‍යුත් ඍණතාව ගන්නකොට අපි මුලින්ම ගන්න ඕනේ මුහුම්කරණයනේ. හරි එතකොට මේ නයිට්‍රජන් ගත්තොත් sp මුහුම්කරණයක් තියෙන්නේ. මෙයා sp2 මුහුම්කරණයක් තියෙන්නේ. මෙයා sp2 මුහුම්කරණයක් තියෙනවා. මෙයා sp3 මුහුම්කරණයක් තියෙනවා. හරි දැන් ඔයා දන්නවා
sp මුහුම්කරණයක් තියෙන එකේ තමයි විදුලිනතාවය වැඩිම වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ n4 වල තමයි වැඩිම වෙන්න ඕන. sp3 තියෙන එක නා තමයි අඩුම වෙන්න ඕන n1. හරි. n1 වෙන්න ඕන. n4 එක්කෙනා තමයි වැඩිම. ඇයි ඒ sp මුහුම්කරණයක් තියෙන හින්දා. n1 එක්කෙනා තමයි අඩුම. හරි. n2 n3 දැන් මේ දෙන්නෙන් කවුද වැඩි? මේ දෙන්නෙන් වැඩි මෙන්න මේ ධන ආරෝපණයක් තියෙන එක්කෙනාගේ. ධන ආරෝපණයක් තියෙන්නේ n2 රනේ. n2 වැඩි n3 අඩුයි. පැහැදිලිද? අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නවා මුහුම්කරණය තමයි මුලින්ම සලකන්නේ විදුලිනතාව ගන්නකොට. දැන් sp එක්කෙනා තමයි වැඩිම වෙන්න ඕනේ. එයාව මුලින්ම දාන්න. අඩුම වෙනෝනේ sp3 එක්කෙනා. sp2 දෙන්නගෙන් වැඩි වෙන්නේ මෙන්න මේ ධන ආරෝපණයක් තියෙන එක්කෙනාගේ. හරි. ඒක තමයි ඔතෙන් උත්තරේ එන්නේ. හරි. ඊට පස්සේ අපි ඉදිරියට යමු. හරි. වරහන් තුල දක්වා ඇති ගුණය වැඩි වෙන පිළිවෙල සකසන්න. හරි. වරහන් තුල දක්වා දෙනවා විද්‍යුත් ඍණතාව. හරි. මම ඔයාලට මතක් වෙන්නත් එක්ක විද්‍යුත් ඍණතාව අගයන් ටික පොඩ්ඩක් දාන්න මතක් වෙන්නත් එක්ක. හරි. දැන් අපිට මුල් ද්‍රව්‍ය ටික හම්බෙන්නේ මේ ටිකනේ. හයිඩ්‍රජන්. ඊට පස්සේ හීලියම් හම්බෙනවා, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලූවරින්, නියෝන්. හරි. ඊට පස්සේ ඔයාලට හම්බෙනවා සෝඩියම්, මැග්නීසියම්, ඇල්මිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන්, ආගන්. ඔය සෙට් එක හම්බෙන්නේ ඔයාලට. හරි. ඕන්න මෙතන යටින් පොටෑසියම් ඉන්නවා. හරි. දැන් මම අගයන් ටික ඔයාලට මතක් කරලා දෙනවා. ඔයා ඔහොම පාඩම් කරගන්න ඕනේ. හරි. මෙහෙම අගයන් ටික මතක තියාගන්න. හරි. හයිඩ්‍රජන් 2.1යි. හරිද? මේ එක ගන්න මෙතෙන්ද. මෙයා දශමයක් අඩු කරා 0.9යි. මෙයා දශමයක් අඩු කරා 0.8යි. පැහැදිලිද? හයිඩ්‍රජන් 2.1 මත් තියාගන්න. එක ගන්න මෙතෙන්ද. දශමයක් අඩු කරා 0.9යි. දශමයක් අඩු කරා 0.8යි. මෙතන 0.5න් 5 වැඩි කරන්න. 1.5යි 2යි. 2.5යි 3යි. 3.5යි 4යි. උච්ච වායුන්ට තියෙන්නේ ශුන්‍ය නොවන ඉතා කුඩා අගයක්. හරි මේක 0.5න් 5 වැඩි කරන්න. මේක වැඩි කරන්න 0.3න් 3. 1.2යි. 1.5යි. 0.3න් 3 වැඩි කරන්න. 1.8යි. 2.1යි. 2.4යි. හරි. මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මෙතනදී වැඩි වෙන්න ඕන 0.4ක්. මෙතන වැඩි වෙන්න ඕන 0.5ක්. ඒක පොඩ්ඩක් මත් තියාගන්න වෙනවා. රටාව පොඩ්ඩක් පිටපැන්න. 0.3න් 3 වැඩිලා ආවේ. මෙතන 2.5යි මෙතන 3යි. මෙතන ඔක්කොම 0.5න් 5 වැඩිලා ගියා. මේක මුල ටික 0.3න් වැඩි වුණා. හැබැයි මෙන්න මෙතන 0.4කුයි මෙතන 0.5කුයි වැඩි වුණා. ඒක පොඩ වෙනස්. මෙතන 0.5ක් වැඩි වුණේ. රටාව පොඩ්ඩක් පිටපැන්න. හරි. ඒ අවස්ථා දෙකේදී පැහැදිලි නේද? මෙතන 0.4ක් වෙනස් වුණා, මෙතන 0.5ක් වෙනස් වුණා. හරි. කොහොම තමයි වාට එන්නේ. හරි දැන් අපි ඒ අගයන් වලින් ගමු. විදුලි නැතාව මොකද වෙන්නේ කියලා. හරි. මම මුලින්ම මේ අපිට දීලා තියෙන කට්ටිය මාක් කරගන්න. වාට දීලා දිනවා බෝරෝන්. ආයෙ වාට දීලා දිනවා ඔක්සිජන්. ආයෙ වාට දිනවා ෆ්ලූවරින්. හරි. ආයෙ වාට දිනවා සල්ෆර්. සෝඩියම්, මැග්නීසියම්. සෝඩියම්, මැග්නීසියම්. හරි. කවුද වැඩිම වෙන්නේ? වැඩිම වෙන්නේ ෆ්ලූවරින්. හරි. වැඩිම වෙන්නේ ෆ්ලූවරින්. ඊට පස්සේ ඔක්සිජන්. ඒවා කොහොමද දන්නවනේ? F4 තමයි වැඩිම වෙන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? ඊට පස්සේ ඉන්නවා සල්ෆර් 2.5යි. සල්ෆර් 2.5යි. හරි. ඊට පස්සේ එනවා දෙකක් එනවා බෝරෝන්. ඊට පස්සේ මැග්නීසියම් එනවා, සෝඩියම් එනවා. හරි. ඔය තමයි ඔයාලට විද්‍යුත් ඍණතා අගයන් ටික ගන්න පුළුවන් වෙන්නේ. හරි. විද්‍යුත් ඍණතා අගයන් ටික ගන්න පුළුවන් වෙනවා ඔය විදිහට. හරි. ඊට පස්සේ කියනවා ආයනික අරය. හරි. ආයනික අරය. ආයනික අරය ගන්න විදිහක් අර මම 2022 ප්‍රශ්න සාකච්ඡා කරා. ඒකෙත් මම කියලා දුන්නා ආයනික අරය ගන්න විදිහක්. හරි. දැන් ඒක බලපු නැති ළමයෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලන්න 2022 එතනත් ආයනික අරය ගන්න ක්‍රමයක් කියනවා. හරි. මම ඒ උදාහරණෙම මෙතන උදාහරණෙ මම ආයෙ මේ කියලා දෙන්නම් අර ක්‍රමයටම. හරි. හරි. මේකදී ඔයාලා වෙන්නේ මෙහෙමයි. ඔයාලා මුලින්ම කියනනේ මුල් ද්‍රව්‍ය ටික.
පොටෑසියම් ධන මැග්නීසියම් ධන 2 කැල්සියම් ධන 2 ඇල්මිනියම් ධන 3 ආයෙ කියනවා Cl S2 ඔන්න ඔය කට්ටිය තමයි වට ඉන්නේ. හරි. එතකොට මුලින්ම මෙයාලගේ ප්‍රෝටෝන ගාන ලියාගන්න. පොටෑසියම් නම් 19 නේ. මුලින්ම ලියාගන්නේ මොනවද? මුලින්ම ලියාගන්නේ ප්‍රෝටෝන ගාන. ඊට පස්සේ මැග්නීසියම් 12යි. කැල්සියම් 20යි. ඇල්මිනියම් 13යි. ක්ලෝරින් 17යි. සල්ෆර් 16යි. මේ ප්‍රෝටෝන ගාන එන්නේ. ඔය ආවේ ප්‍රෝටෝන ගාන. ඊළඟ ගන්න ඉලෙක්ට්‍රෝන ගාන. ප්ලස් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා 18යි. 2 ප්ලස් නම් 10යි. හරි? එතකොට මේකෙත් ඉලෙක්ට්‍රෝන 18යි. මෙයාගේ 3 ප්ලස් නම් ඉලෙක්ට්‍රෝන 10යි. මයිනස් නම් ඉලෙක්ට්‍රෝන කීයක් එනවද? 18ක් එනවා. 2 මයිනස් නම් ඒත් ඉලෙක්ට්‍රෝන 18යි. හරි? කියන්නේ ධන අයන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන මොනවා කරාමද? ඉලෙක්ට්‍රෝන පිට කරාමනේ. දෙකක් පිට කරන්න. දෙකක් පිට කරන්න. දෙකක් පිට කරන්න. හරි. දැන් ඔයා දන්නවා මෙහෙම එකක්. ශක්ති මට්ටම් ගාන අඩුයි නම් අරය අඩුයි. හරිද? මේ ශක්ති මට්ටම් ගාන අඩුයිනේ. එහෙනම් අරය අඩුයි. එහෙනම් අනිවාර්යෙන් අඩය අඩු වෙන්න ඕන මැග්නීසියම් සහ ඇල්මිනියම් වල. ඒ දෙන්නගෙනුත් අරය අඩු එක්කනා කොහොමද තීරණය කරන්නේ? ඒක තීරණය කරන්න මෙන්න මේ තීර පොයින්ට් එකෙන්. හරි? ඔයා මත් තියාගන්න ඕනේ. ප්‍රෝටෝන ගාන වැඩි නම් නැස්ටියේ ආරෝපණය වැඩිනේ. તો ඉලෙක්ට්‍රෝන අදිනවා වැඩි අරය අඩුයි. ප්‍රෝටෝන ගාන වැඩි නම් අරය අඩුයි කියලා මත් තියාගන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 10ක් ඉන්න දෙන්නම එකම ආවර්තය. මම ඒකක් දාන්නම්කෝ. ආවර්තයත් මම දාන්නම් නැත්නම් ශක්ති මට්ටම් ගාන මම දාන්නම්කෝ. හරි. ශක්ති මට්ටම් ගාන මම දාන්නම්කෝ. ඉලෙක්ට්‍රෝන 18යි නම් ශක්ති මට්ටම් 3යි. ශක්ති මට්ටම් 2යි 3යි 2යි 3යි 3යි. එතකොට මුලින්ම තේරුම් ගන්න ශක්ති මට්ටම් ගාන අඩු එක්කෙනා තමයි අරය අඩු. මුලින්ම තීරණය කරන ශක්ති මට්ටම් ගානේ. එකම ශක්ති මට්ටමක නම් ප්‍රෝටෝන ගාන වැඩි එක්කෙනාගේ අරය අඩුයි. හරි? ප්‍රෝටෝන ගාන වැඩි එක්කෙනාගේ අරය අඩුයි. එහෙනම් ඔයා දන්නවා දැන් මෙතන ප්‍රෝටෝන ගාන වැඩි කවුද මේ දෙන්නගේ? එකම ශක්ති මට්ටමේනේ. ප්‍රෝටෝන ගාන වැඩි ඇල්මිනියම් එහෙනම් එයාගේ අරය අඩුයි. ඇල්මිනියම් ධන 3. ඊට වඩා වැඩි මැග්නීසියම් ධන 2. හරි මට කියනවා මුලින්ම තීරණය කරන්නේ මොකන්ද? ශක්ති මට්ටම් ගානේ. ශක්ති මට්ටම් ගාන අඩුයි නම් අරය අඩුයි. ඊට පස්සේ ප්‍රෝටෝන ගානෙන් තීරණය කරන්න. ප්‍රෝටෝන ගාන වැඩි නම් නැස්ටිය ධනාරෝපණය වැඩිනේ. ඉලෙක්ට්‍රෝන අදිනවා වැඩි අරය අඩු වෙනවා. එතකොට ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉන්න කට්ටියගෙන් හරි මේ තුන් දෙනාගෙන් මේ තුන් දෙනා ශක්ති මට්ටම් තුනක් තියෙනවා මේ හතර දෙනාගෙම ප්‍රෝටෝන ගාන වැඩි එක්කෙනා තමයි අරය අඩුම වෙන්නේ. එහෙනම් පොටෑසියම් ධන. ප්‍රෝටෝන ගාන වැඩි. හරි. ඊට පස්සේ ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා Cl-. sorry මේකෙන් කැල්සියම් ධන 2. කැල්සියම් ධන 2. එයානේ ප්‍රෝටෝන ගාන වැඩිම. කැල්සියම් ධන 2 ප්‍රෝටෝන ගාන වැඩි වෙද්දී අරය අඩුයි. ඊට පස්සේ ප්‍රෝටෝන ගාන වැඩි වෙන්නේ පොටෑසියම් ධන. ඊට පස්සේ Cl- සල්ෆර් 2-. ඔන්න ඔය පිළිවෙල තමයි අරය වැඩි වෙන්න ඕනේ. හරි? ඔය පිළිවෙල තමයි අරය වැඩි වෙන්න ඕනේ. හරි. ප්‍රෝටෝන ගාන වැඩි වෙනකොට අරය අඩුයි කියලා සලකනවා. හරි. එතකොට අපි මේ 2024 අවුරුද්දේ ආපු ව්‍යුහගත ප්‍රශ්නය බන්ධන අපි මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. අපේ අනිත් වීඩියෝ එකේ 2022 ප්‍රශ්නයත් අපි සාකච්ඡා කරලා තියෙනවා. හරි මේ ටික බලලා ඔයාලගේ අඩුපාඩු ටික හදාගන්න. අපි ඊළඟ වීඩියෝ වලදී තව මේ වගේ ප්‍රශ්න සෙට් එක සාකච්ඡා කරමු.